තමයි මේ වලට පේන්නේ ශ්‍රී ලංකාවට මේ විදිහට බලපාලා තියෙන දිත්වා කියන සුළු නාට්‍ය. එහෙම නැත්නම් මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ආපු දරුණු ගණේ සුළු නාට්‍ය. එතකොට මේ සුළු නාට්‍ය මේ විදිහ ඒ කියන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව වෙද්දී ශ්‍රී ලංකාවේ කොයි හරියද තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් පේන්නේ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන රාත්‍රී 11ට විතර නොවැම්බර් 27 වෙනිදා. එතකොට මේ වෙලාවෙදී මේ සුළු නාට්‍ය තියෙන්නේ අම්පාර මඩකලපුව ආශ්‍රිත ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිතව. ඔයාලට පේනවා මේ ඉන්දියන් සාගරයේ තියෙන සුළඟ එහෙම නැත්නම් වාතය එක ස්ථානයකට ඔක්කොම ඇද ගන්නවා වගේ. ඒ ස්ථානයට ඇද ගන්නවා. අම්පාර මඩකලපුව ආශ්‍රිත එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිත ප්‍රදේශයට අර සුළඟ ඔක්කොම ඇද ගන්නවා. ඒ ඇද ගන්න තැනට කියනවා අඩු පීඩන කලාපයක් කියලා. මේ අඩු පීඩන කලාපයක් ඇති වෙන්නේ මේ ඉන්දියන් සාගරයේ අවට තියෙන ඒ වාතයේ පීඩනයට වැඩිය ඒ අඩු පීඩන ස්ථානයේ ඒ කලාපය හටගත්ත ස්ථානයේ පීඩනය අඩුයි. ඒ හින්දා අපි දන්නවා සුළඟ ගමන් කරන පීඩනයේ වැඩි වාතයේ පීඩනයේ වැඩි ස්ථානයේ සිට වාතයේ පීඩනයේ අඩු ස්ථානය දක්වා. ඉතින් මේකෙදිත් ඒක තමයි වෙන්නේ. අර ඉන්දියන් සාගරයේ අවට වායුවල පීඩනය වැඩි. ඒ පීඩනය වැඩි ස්ථානයේ ඉඳලා මේ අඩු පීඩන කලාපයට වාතය ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි මේ සුළු නාට්‍ය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරන වෙලාවෙදී මේක තියෙන්නේ මඩකලපුව අම්පාර ආශ්‍රිතව ටික ටික ඒක ඉහළ ඒක ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ගමන් කරන විදිහ තමයි දැන්ට උපකල්පනය කරලා තියෙන්නේ. ටික ටික ඒක ශ්‍රී ලංකාවේ උතුරු ඊශාන ප්‍රදේශයට ගිහිල්ලා එහෙන් ඉන්දියාව දෙසට යයි කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒකට මේ පේන්නේ චන්ද්‍රිකාමය රූප සලහන් වලින් මේ වෙද්දි ඒ සුළු නාට්‍ය කොහොමද තියෙන්නේ කියලා. ඒතර ඔයාලා මේක දන්නවා 8 9 වසරවල තමයි මේ දවස්වල ඉගෙන ගන්න මේ පාඩම. ඒතර ඔයාලට මේ වීඩියෝ එකෙන් තවත් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ටික තහවුරු වෙනවා.